Hello guys, welcome back to our channel. ඔන්න අද ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ කොළඹවල තියෙන තරු පහේ හොටෙල් එකක ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකක් ගැන. මේ හොටෙල් එක තමයි Courtyard by Marriott. එයාලගේ මේ බුෆේ එක තියෙන්නේ 9th floor එකේ Bera Kitchen කියන රෙස්ටෝරන්ට් එකේ. මේ බුෆේ එකට යන ඔයාලට වාසි ගොඩක් හම්බ වෙනවා. මොනවාද ඒ වාසි? මේකේ කෑම කොහොමද? ඒ හැමදේම දැනගන්න වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලාගෙන ඉන්න. එහෙනම් ඔන්න මෙතන ඉඳලා ස්ටාර්ට් වෙනවා බුෆේ එක. මෙතන බ්‍රෙඩ් කෝන් එකක් තියෙනවා සුප් වර්ග 3ක් එක්ක. මේ තියෙන්නේ Thai chicken noodle සුප් එකක්. මේක beetroot and orange soup. මේ තියෙන්නේ vegetable soup එකක්. මෙතනින් ස්ටාර්ට් වෙන්නේ grill section එක. roasted chicken, baked fish, baked vegetables, sausages. මෙතන තවත් ෆිෂ් ಜಾති දෙකක් තියෙනවා. මේ තියෙන්නේ සැලඩ් කෝන් එක. Greek salad, spicy seafood salad, kale cut platter, vegetable tart, egg stuff. මේ වගේ ලොකු වෙරයිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ pickle වර්ග, seeds, රට ඉඳි, walnut, pumpkin seeds, olive වගේ දේවල්. මෙතන තියෙනවා shooters, watermelon, passion fruit. මෙන්න තියෙනවා හැමෝම වගේ ආස හැමෝම හොයන Japanese corn එක. vegetable roll, tempura prawn roll, crispy chicken katsu roll, spicy tuna maki, sashimi. මේ වගේ ලොකු variety එකක් තියෙනවා. soya sauce, wasabi එක ඔයාලට ඇති වෙනකම් මෙතනින් Japanese food try කරන්න පුළුවන්. මෙතන පීසා වර්ග දෙකක් තියෙනවා, vegetable pizza and seafood pizza. මේ තියෙන්නේ එයාලගේ live station එක. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට ස්පැගටි එකක් හදාගන්න. ඔන්න මෙතන ඉඳලා ස්ටාර්ට් වෙනවා main dishes ටික. පනීර් පුලාව්, Mongolian chicken rice. එතකොට මෙතන තියෙනවා onion salads, papadang, cut foods වගේ දේවල් ටිකක්. සුදු බත් තියෙනවා, බෝංචි තියෙනවා, පතෝල, mango curry, මුරුංගා. එතකොට මේ තියෙන්නේ ඩාල් එකක් වගේ චෝලා මසාලා curry කියලා තිබ්බේ. meat items වලට මෙතන තියෙනවා prawns, chicken, beef, mutton. මේ තියෙන්නේ pork curry එකක්. මේ තියෙන්නේ potato එකක්. මේක grill fish එකක්. මේ තියෙන්නේ beef stew එකක්. vegetables. මේක chopsy එකක්. මේ තියෙන්නේ seafood red curry එකක්. මේ තියෙන්නේ beans වලින් හදපු curry එකක්. මේක teriyaki chicken. මේ තියෙන්නේ egg vegetable noodles එකක්. මේ තියෙන හැම vegetable එකක්ම batter එක දාලා fry කරලා රසට හදලා දෙනවා ඔයාලට මේ live station එකේ. ඉතින් ඔන්න මේ buffet එකේ තියෙන හැම variety එකක් වගේම දැන් අපි ඔයාලට පෙන්නලා ඉවරයි. දැන් එහෙනම් අපි බලමු මේ ලස්සනට දැක්ක හැම food එකක්ම ලස්සන වගේම රහත් තියනවාද කියලා. මුලින්ම අපි try කරන්න හිතුවේ soup එකත් එක්ක pizza. සෑමුයි මායි දෙන්නම try කරේ Thai chicken noodle soup එක. සුප් එක හරිම රහට තිබ්බ. මොනතරම් රහද කියනවනම් අපි දෙන්න දෙපාරක්ම සුප් එක බෙව්වා. පීට්සා එකත් හරිම රහයි. අපේ දෙවෙනි ප්ලේට් එකට අපි තෝරගත්තේ Japanese food. මෙතන varieties 4ක් විතර තියෙනවා. ඒ 4ම වගේ මාරම රහයි. tempura prawn roll එක අපි දෙපාරක්ම කෑවා. ඒක ඒ තරමටම රහයි. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. Japanese items ටික කියන්න වැරදක් නෑ. මාරම රහට තිබ්බ. එකම item එක දෙපාරක් try කරපු එකම buffet එක තමයි මෙයාලගේ buffet එක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මෙතන staff එක හරිම friendly, හොඳ service එකක් දෙනවා එයාලා අපිට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට දැන් ඉවසිල්ලක් නැතුව ඇති මේ buffet එක ගැන ඉතුරු details ටික දැනගන්න. වීඩියෝ එකේ මුලදීම අපි ඔයාලට කිව්වා මේ buffet එකට යන ඔයාලට වාසි ගොඩක් හම්බ වෙනවා කියලා.
ඉතින් ඒ ඔෆර් එක තමයි මේ බුෆේ එකට යන ඔයාලට එක්කෙනෙක්ට ගෙවලා දෙන්නෙක්ට කන්න පුළුවන්. ඒ කියන්නේ මේ බුෆේ එකේ ඔෆර් ප්‍රයිස් එක වෙන්නේ ඔයාලා දෙන්නටම රුපියල් 8,000යි. ඉතින් ඒ ඔෆර් එක ගන්න පුළුවන් වෙන්නේ එක දවසකදී පළවෙනි වාසනාවන්තයන් 50 දෙනාට විතරයි. ඉතින් මේ ඔෆර් එක තියෙන බුෆේ එක සතියේ හැම දවසකම ඉරිදා ඉඳලා බදාදා වෙනකන් තියෙනවා. මේ නම්බර්ස් වලට කතා කරලා රිසර්වේෂන් එකක් දාලා ඔයාලට යන්න පුළුවන්. මේ හැම ඩීටේල් එකක්ම අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. දැන් අපි මේ try කරන්නේ අපේ 4 වෙනි ප්ලේට් එක. 4 වෙනි ප්ලේට් එකට සී ෆුඩ් කරි එකක්, ග්‍රිල් ෆිෂ් වගේ මීට් අයිටම්ස් ටිකක් අපි සිලෙක්ට් කරගත්තා. සී ෆුඩ් කරි එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ ප්‍රෝන්ස් එකයි, කටල් ෆිෂ් එකයි. ඒ කරි එක හරිම රහයි. පොඩි බබාලට උනත් කන්න පුළුවන්, සැර නැහැ. හරිම රහට හදලා තියෙනවා. එතකොට ග්‍රිල් ෆිෂ් එක, බීෆ් එක හරිම රහයි. වැඩි ස්පයිසි නැතුව තමයි මම ටිකක් සිලෙක්ට් කරගත්තේ. මාරම රහට තියෙනවා. එතකොට සෑම් try කරා මොන්ගෝලියන් රයිස් එක, පෝක් එක. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ කමෙන්ට් එක කොහොමද කියලා. මේ try කරන්නේ ස්පැගටි එක. ඒකත් හරිම ක්‍රීමි විදියට හරිම රහට තිබ්බා. මේ තියෙන්නේ අපි දෙන්න සිලෙක්ට් කරගත්ත ෂූටර්ස් දෙක. මෙතනින් පැෂන් ෆෘට් එක තමයි දෙන්නම වැඩිපුරම ආස වුනේ. ඔන්න පානිපූරි ලවර්ස්ලට මේ බුෆේ එකේ පානිපූරි ලයිව් ස්ටේෂන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්නගෙන් පානිපූරි ලවර් තමයි සෑම්. අපි බලමු එයාගේ කමෙන්ට් එක කොහොමද කියලා. මේ තියෙන්නේ ඩෙසර්ට් කෝන් එක. ඔන්න අයිස්ක්‍රීම් කන්න කැමති අයට කැමති ෆ්ලේවර් එකකින් මෙතනින් අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ස්මූතීස්, ඔපෙරා කේක්, රෙඩ් වෙල්වට්, ෆෘට් ගැටෝ, වටලප්පන්, චීස් කේක්, පනා කොටාර්, චොක්ලට් කේක්, මේ වගේ ලොකු වෙරයිටි එකක් තියෙනවා. ෆෘට්ස් වලට කැමති අයට කට් ෆෘට්ස් තියෙනවා. ඉතින් ගයිස් ඔයාලට අපිට කියන්න තියෙන්නේ මේ බුෆේ එකේ ඕවරෝල් ගත්තම තිබ්බ හැම කෑමකටම වගේ අපි දෙන්න ගොඩක් ආස වුණා. තිබ්බ හැම එකම වගේ හරි රහට තිබ්බා. ඉතින් මේ වගේ බුෆේ එකකට ගියාම අපි දෙන්න බලන තවත් දෙයක් තමයි අපෙන් අනිත් ගෙස්ලටත් අනිත් ගෙස්ලාගෙන් අපිටත් ඩිස්ටර්බ් නැති වෙන විදිහට ටේබල් ඇරේන්ජ්මන්ට්ස් තියනවාද කියන එක. ඉතින් මේ බුෆේ එකට ටේබල් ඇරේන්ජ්මන්ට්ස් කරලා තිබ්බ විදිහට අපි ගොඩක් කැමති වුණා. ඒ වගේම තමයි මේ බුෆේ එක තියෙන ෆ්ලෝ එකට මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඒ ලස්සන පෙන්වන්න ඕන නිසා අපි දෙන්නත් එක පොඩි වටයක් ගියා. ඉතින් අද vlog එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් හැමෝටම bye bye. Have a nice day.